හායි ළමයි කොහොමද? ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. මේක නම් වෙනස් වීඩියෝ එකක්. මේක තමයි අපේ අක්කාගේ ෂොප් එකට ආවා බඩු වගේක්. හරිද? මේ බඩු මොනවාද කියලා අපි දන්නවා. හැබැයි මේක පාර්සල් එකන්නේ. එහෙම සාමාන්‍යයෙන් මේ පාර්සල් එකක් ආපුවාම නිවිසන සිල්ලක් නැහැ. මේක ඇරලා බලනකම්. ඒ වගේ තමයි අපි දෙන්නට මේකේ ඇතුළේ තියෙන බඩු මොනවාද කියලා දන්නවා. හැබැයි ආපු වෙලාවේ ඉඳලා මේක ඇරලා බලනකම් අපි දෙන්නට නිවිසන සිල්ලක් තිබ්බේ නැහැ. හරිද? මේකේ මේ ආපු බඩු පාර්සල් එකේ තිබ්බා ලස්සන මකන කටර් මෙහෙම එකට දාලා ඉන්න ලස්සන මේ බොටල් එකක්. හරිද? ඒ බොටල් එක පම්කින් හැඩේ. හරිද? මේ බොටල් එකේ හැඩයට ඇත්තට මම මාර විදිහට ආස වුණා. ඉතින් ළමයි අර කොච්චර ලොකු වුණත් ඒ වගේ දෙයක් දැක්කහම මාරම ආසයිනේ. හිත යනවා ඇස පිනවනවා අනේ මේක ගන්න ඕනි කියලා හිතෙනවනේ. මම අන්නේ මේ බොටල් එකක් ගත්තා. ඇත්තට මට ප්‍රයෝජනවත් නෑ. මම මකන කට පාවිච්චි කරන්නේ නෑනේ. ඒ හින්දා ඉතින් මම ඒ බොටල් එකක් මේ අර ආසාවට ගත්ත කිසිම ප්‍රයෝජනයක් නැහැ. හරිද? දැන් ඔයාලා පොඩ්ඩක් හිතන්න. එහෙම ආසාවකට මේ ගත්ත දෙයක්. චූටි මේ බබාලට ඕන කරන ආසාවට ගත්ත දෙයක්. මේ ගෙදරට කවුරුහරි පොඩි බබෙක් ඇවිල්ලා ගත්ත කියන්නකෝ. ඒක කඩායි මේක දෙන්නේ නැති වෙයි කියලා බයට 84000ට කේන්ති නගින්නේ නැද්ද? මටත් ඒ ගතිය තියෙනවා. හරිද? කොච්චර ලොකු වුණත් ලදරු මානසිකත්වයේ ඉන්න ගතිය පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය පෙන්නන බොටල් එක තමයි මම කිව්වේ. ඕකේ මකන නම් ලස්සනයි. කටර් එක නම් නෝමලි කටර් එකක්. ඉතින් ඇත්තටම මේ අර ලස්සනට තමයි ගන්නෙ නැතුව ප්‍රයෝජනයක් නැහැ. මෙයා ඉතින් අර මං මේ පොඩි ලවර්ස් අයිටම් වලට අමතරව පොඩි කමියුනිකේෂන් එකක් කරන් යනවනේ. ඒකට ඕන කරන බඩ් ටිකක් තමයි ගත්තේ. ඔයාලට මම ෂෝට් වීඩියෝ දානවා. ඒ ෂෝට් වීඩියෝ වල ඔයාලට මේ ගන්න ඕන කියලා බඩු මොනවා හරි හිතෙනවා නම් මේ මම කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. අපේ ෂොප් එකෙන් එහෙම බඩු ඕඩර් කරලා ගන්න පුළුවන්. අපි එහෙම බඩු යවනවා. ඉතින් ওই පැංච වලට තමයි ඔය අයිටම්ස් ටික ඇවිල්ලා තිබ්බේ. ඔය මේ ඒවත් මාරම ලස්සනයි. ක්ලේ අනම්මනම් එහෙම සේරම තියෙනවා. ඔය ලස්සන පැන්සල් අනම්මනම් එහෙම චූටි පොඩ්ඩන්ට තෑගි ගිෆ්ට් විදිහට එහෙම දෙන්නේම මාරම ලස්සන. ඒවත් ඇස්සට ඇත්තටම මාරම මේ ලස්සනයි. ඉතින් මේ මම පෙන්වන්න ඕන කියලා හිතන හින්දා තමයි ගත්තේ. අපි දෙන්නට මේක බලනකොට වීඩියෝ කෝල් කරලා ඔහේ තියලා අපි දෙන්න ඔහේ බඩු ටික බලාගෙන ගිහිල්ලා. ඒ තරම් ඒකට වහ වැටිලා අපි දෙන්න. ඒ තරම් මේ චූටි බඩු වලට මාරම කැමති. ලස්සන අයිටම් ටිකක් ඇවිල්ලා තිබ්බා. මේ මල්ල ආස එකක් තියෙන මේකෙත් එක එක කලර් වලින් තිබ්බා. මේකත් මාරම ලස්සනයි. මම කිව්වා අර බොටල් අන්නේ බොටල් තමයි ඔය. හරිද? ඒවත් ඇත්තටම ප්‍රයෝජනවත් නැහැ. ඒත් ආසාවෙ දැක්කනේ. ඒ මාරම කැමති ඒවට ඔය ස්ටික් නොක්ස් එහෙම අනම්මනම් මේ ඒ වගේ එක බඩු ටිකක් ඇවිල්ලා තිබ්බා. ඔයාලට ඕන කරන බඩුවක් තියෙනවා නම් මොකක් හරි අපිට ඇත්තටම කියන්න. මෙන්න මේ පැන්සල් සෙට් එක. මේකට මම මාර විදියට ආසුණා එකටත්. මෙන්න මේක ඒකත් මාරම නියමයි gift එකක් එහෙම දෙන්න. ඔන්න බලන්න ඔය මල් පෝච්චි එක මම අන්බොක්ස් කරලා පෙන්නනවා ඔයාලට. ඒක මාරම ලස්සනයි. හොඳ ඒකේ වීදුරු ඇතුලේ අර තියෙන මේ බොටල් එක ඒක නම් ප්ලාස්ටික්. ඔය බලන්න ලස්සනයි නේද? හරි ළමයි මම ආයේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.